කවුරුත් අහලා තියෙනවනේ උණ හැදලා බෙහෙත් ගන්න ගියා කියන කතාව. අහපු නැති කෙනෙක් නැහැ. අපේ යාළුවෝ, නෑදෑයෝ, අසල්වාසියෝ, ශිෂ්‍යයෝ හැම දෙනෙක්ම කියන කතාවක් මේක. ඉතින් ගිය සතියේ මටත් උණ හැදිලා තිබුණා. අර හතු වලින් විටමින් D හදා ගන්න ආකාරය ගැන කියපු වීඩියෝ එක ඉදිරිපත් කරන අවස්ථාවේදී මට 99ට විතර පොඩ්ඩක් පැරනයිට් තිබුණා. හැබැයි මම උණට කියලා බෙහෙතක් ගත්තේ නැහැ. මොකද උණ කියන්නේ හොඳ දෙයක්, ලෙඩක් නෙවෙයි. ගත යුත්තේ ඒ වගේම නොගත යුත්තේ මොනවද කියලා පෙන්ලා දෙන්නම්. අන්තිමට ඉස්සල්ලාම අපි තේරුම් අරගෙන ඉමු මොකද්ද මේ උණ කියන්නේ කියලා. මොකද හුඟක් දෙනෙක් මිත්‍යා මතවල ගිලිලා හිර වෙලා ඉන්නවා උණ සම්බන්ධයෙන්. අපේ ඇඟේ සාමාන්‍ය උෂ්ණත්වය 97.7 ෆැරන්හයිට්, ඒ කියන්නේ 36.5 to 98.6 37 සෙන්ටිග්‍රේඩ්. එක පුද්ගලයන්ට අනුව ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අතර තියෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් නෝමල්. ඔබ මේ දක්වා මේක අහලා නැතුව ඇති. උණ වර්ග දෙකක් තියෙනවා. එක ඇඟේ ඇතුලේ උෂ්ණත්වය වැඩිවීම නිසා, ලේවල උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන උණ. තෙර්මෝමීටර් එකකින් චෙක් කරපු ගමම පේනවා වැඩි වෙලා නම් නම්බර් ඉහළ ගිහලා තියෙන නිසා. දෙක ඇඟ ඇතුලේ උෂ්ණත්වය සාමාන්‍ය වුණත් ඇඟට දැනෙන උණ චෙක් කරලා බැලුවොත් ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම උණ නැහැ. නමුත් ඇත්තටම ඇඟ රත් වෙලා වාගේ දැනෙන්න පුළුවනි. තමන්ට දැනෙන්න පුළුවන් පිටායට නොපෙනුනාට. උණ ආපුවාම ඇඟට දැනෙන අපහසුතාවය ඒ විදිහටම දැනෙන්න පුළුවන්. ඔය ඔළුව බර ගතිය, ඊළඟට කට තිත්ත ගතිය වගේ මෙන්න මේ ලක්ෂණ. නමුත් ඇත්තටම උණ නැහැ. මේකත් එක්තරා උණක්. ඊළඟට අපි බලමු ඇයි මේ ක්‍රමවලට උණ එන්නේ කියලා. ඉස්සරලාම කිය යුතු දේ තමයි උණ එනවා නම්, උණ වගේ දැනෙනවා නම් සතුටු වෙන්න ඕන. මොකද ඒකෙන් පෙන්වන්නේ ඔබේ ඉමියුන් සිස්ටම් එක. ඒ කියන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වැඩ කරනවා කියන එක. ඔයාලා අහලා ඇති උණ කියන්නේ රෝගයක් නොයි කියලා. ඔව්. උණ කියන්නේ ලෙඩක් නෙවෙයි. උණ කියන්නේ ඇඟට අහිතකර සතුරෙක් ඇඟෙන් පළවා හැරීමට, විනාශ කිරීමට ඇඟෙන් ස්වභාවිකවම ගන්න පියවරක්. ඇඟට ඇතුල් වෙන ඒ සතුරන්ට අපි පොදුවේ කියනවා පැතජන්ස් කියලා. ඒ කියන්නේ වෛරසස් වෙන්න පුළුවන්, බැක්ටීරියා වෙන්න පුළුවන්. මේවා ඇඟට ඇතුල් වෙනවා නොයෙක් විදිහට. වාතයෙන්, හුස්ම ගන්නකොට, කෑමෙන්, වතුරෙන්, ලේ වලින් ඒවා ඇඟ ඇතුලේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපේ මොළේ හඳුනා ගන්නවා ඇඟට අහිතකර කෙනෙක්, දෙයක් ඇඟ ඇතුලට ආවා කියලා. හයිපෝතැලමස් කියන්නේ මේ මොළේ තියෙන මේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරන ග්‍රන්ථිය. මේ ග්‍රන්ථිය මොකද කරන්නේ? අර වගේ සතුරෙක් ඇඟට ඇතුළු වුණා කියලා දැනගත්තු ගමම්ම ඇඟේ උෂ්ණත්වය, කියන්නේ ලේවල උෂ්ණත්වය වැඩි කරනවා. ඇයි එහෙම කරන්නේ? හරිම ලස්සන දෙයක්. ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම වෛරසස් වලට, බැක්ටීරියා වලට ඇඟ ඇතුලේ ජීවත් වෙන්න බෑ. ව්‍යාප්ත වෙන්න බෑ. මල්ටිප්ලයි වෙන්න බෑ. මෙරිලා යනවා. රස්නේ වැඩි නිසා. ඒකයි මම ඉස්සල්ලාම කිව්වේ උණ කියන්නේ හොඳ දෙයක් කියලා. ඔය සමහරුන්ට ගොඩක් වයසක අයට එහෙම ආසාදනය වුණාට, ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් ආවට උණ එන්නේ නැහැනේ. සමහරුන්ගේ මේ නියුමෝනියා ඇවිල්ලා පෙනහළු හොඳටම දුර්වල වෙලා. ඒත් උණක් නැහැ. ඒ නිසා දන්නේ නැහැ පෙනහළු නරක වෙලා කියලා. උණ එන්නේ නැත්තේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙලා තියෙන නිසා. බලන්න උණ එන්නේ නැති එකේ තියෙන පාඩුව. එක අතකින් ඇඟ රත් වෙන්නේ නැති නිසා පෙනහළු වල බැක්ටීරියා වැවෙනවා, මල්ටිප්ලයි වෙනවා. අනිත් අතින් හොයාගන්න ක්‍රමයක් නැහැ ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවද කියලා. තවත් වැදගත් අනුමාත්‍රකාවක් තමයි උණ නැති වුණත් උණ වගේ දැනෙන්නේ ඇයි කියන එක. මට පහුගිය දවස්වල මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ගිය සතියේ දින කීපයක්ම උණ වගේ දැනුණා. පොඩ්ඩක් එක දවසක් තිබුණා. ඒත් උණ නැහැ. ඇයි එහෙම දැනෙන්නේ? මෙන්න මේකයි හේතුව. වෛරස් එකක් ඇඟ ඇතුළට ගිහිල්ලා තියෙනවා බොහෝ දුරට නාසයෙන් හෝ කටින්. හැබැයි මේ වෛරස් එක තාම බ්ලඩ් ස්ට්‍රීම් එකට, ඒ කියන්නේ ලේ වලට ඇතුල් වෙලා නැහැ. ඒ නිසා
මුළු ඇඟම රත් කරන්න ඕන නැහැ. වෛරස් එක තියෙන ප්‍රදේශය විතරක් රත් කරනවා. ඒ වෛරස් එක විනාශ කරන්න. ඒකයි මේ ඔළුව ප්‍රදේශය පමණක් රස්නේ වගේ දැනෙන්නේ. උණක් නැහැ උණ වගේ දැනුණට. තවත් විදිහකින් කියනවා නම් මේජර් ඉන්ෆෙක්ෂන් එකක් නම් ඒ කියන්නේ වෛරස් එකක් හරි බැක්ටීරියා එකක් හරි ලේ වලට ඇතුල් වෙලා නම් මුළු ඇඟේම උෂ්ණත්වය ඇත්තටම වැඩි වෙනවා. එහෙම වෙලා නැත්නම් ඒ කියන්නේ මේජර් ඉන්ෆෙක්ෂන් එකක් නැත්නම් මයිනර් ඉන්ෆෙක්ෂන් එකක් නම් මුළු ඇඟේම උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒ ඉන්ෆෙක්ෂන් එක තියෙන ප්‍රදේශයේ පමණයි උෂ්ණත්වය වැඩි වෙන්නේ. කොච්චර ලස්සනද බලන්න මේ ඇඟේ ස්වභාවික ක්‍රියාකාරී බව. හොඳයි දැන් අපි බලමු උණ ගැනුණාම හෝ උණ තියෙනවා කියලා දැනුණාම මොකද කරන්න ඕනේ කියලා. මේ පියවරවල අදාළ වෙන්නේ පිළිකා වැනි භයානක රෝග නැති හොඳ සෞඛ්‍යයකින් ඉන්න ළමයින්ට සහ වැඩිහිටියන්ට. 1. මාස 3-4ට අඩු පුංචිම දරුවන්ගේ උණ 100ට වැඩි නම් ෆැරන්හයිට් ඩොක්ටර් කෙනෙක් හමු වෙන්න ඕන. උණ පාලනය වෙන බෙහෙතක් දෙන්න ඕන. කුඩාම් දරුවන්ට අදාළ වන බෙහෙත් පමණයි. 2. වෙනත් දරුවන්ගේ උණ 102ට ෆැරන්හයිට්ස් වැඩි නම් උණ පාලන බෙහෙතක් දෙන්න ඕන. වෛද්‍ය උපදෙස් අනුව. ඒ දෙන බෙහෙත් ළමයින්ගේ මට්ටමට හදපුවා විය යුතුයි. කිසිම දරුවෙකුට හෝ අවුරුදු 20කට අඩු අයට ඇස්පිරින් නොදිය යුතුයි. 3. වැඩිහිටියන්ගේ උණ 103ට ෆැරන්හයිට්ස් වැඩි නම් උණ පාලනය කරගත යුතුයි බෙහෙතක් අරගෙන වෛද්‍ය උපදෙස් අනුව. 4. මේ කියපු මට්ටම් වලට අඩු නම් උණ දරුවන්ටත් වැඩිහිටියන්ටත් උණ අඩු කිරීමට බෙහෙත් අවශ්‍ය නැහැ. ලංකාවේ කරන්නේ පොඩ්ඩක් උණ ගැනුණත් ඇඟේ වේදනාවක් ආවත් පෙත්තක් කටේ දාගන්න එක. මට දැන් සනීපයි කියනවා. මේවා හදන අය ලොකු ලාභ ලබනවා. පෙති ගන්න කට්ටිය තමන්ගේ ප්‍රතිශක්තිය අඩු කරගන්නවා. අනවශ්‍ය විදිහට උණ පාලනය කරන්න ගිහිල්ලා. 5. උණට බෙහෙත් නොගෙන ඊළඟට පරීක්ෂණයක් කරලා බලන්න ඕන මොකද්ද මේ උණ ඉන්ෆෙක්ෂන් එක මොකද්ද කියලා. මෙන්න මේ ගිය සතියේ මම පන්සලේදීම කරපු ටෙස්ට් එක මේ ටෙස්ට් කිට් එක. මේක තියෙනවා කොවිඩ් කියලා බැලුවා ඊළඟට ෆ්ලූ එකද කියලා බැලුවා ටෙස්ට් දෙකම එක සැරේ කරගන්න පුළුවන්. මේ රටේ නෙගටිව් නම් එක ලයින් එකක් විතරක් වැටෙනවා. කොවිඩ් නම් තව ලයින් එකක් වැටෙනවා. ලයින් දෙකක් වැටෙනවා මේකේ. ඊළඟට ඔක්කොම තියෙනවා නම් ලයින්ස් 3ක් වැටෙනවා. ඒ කියන්නේ මගේ මේජර් ඉන්ෆෙක්ෂන් එකක් නෑ. මොකද ඒ කිසිම ලයින් එකක් වැටුනේ නැති නිසා. ලංකාවේ තියෙන ඉන්ෆෙක්ෂන්ස් තමයි ටිකක් දරුණු ඒවා තමයි ඩෙන්ගු, මියුන වැනි දේවල්. ඒ නිසා උණ තදේට තියෙනවා නම් ටෙස්ට් එකක් කරගන්න වෙනවා මොකද්ද ඉන්ෆෙක්ෂන් එක කියලා හොයන්න. 6. ටෙස්ට් වලට නෙගටිව් උනත් පොසිටිව් උනත් කමක් නැහැ. උණ අඩු කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. උණ හැදීමට හේතු වන විස බීජ අයින් කිරීමට විනාශ කිරීමට පියවර ගන්න ඕන ඒකයි කළ යුත්තේ. මෙච්චර කාලයක් ඔබ පිළිපදින්න ඇත්තේ මෙන්න මේ මිත්‍යා මත. උණ නම් බෙහෙත් අරගෙන සාමාන්‍ය ගානට පාලනය කරගන්න ඕන කියන මිත්‍යා මතේ මම දැනටමත් පැහැදිලි කරලා තියෙනවා. අද මේක මිත්‍යාවක් කියලා. සත්‍යය තමයි උණ යටපත් කිරීමට උත්සාහ නොකළ යුතුයි. භයානක විදිහට වැඩි වෙලා නැත්නම් උණ අඩු වෙන්න හොඳට දාඩිය දානකම් ඇඟ වහගෙන ඉන්න ඕන. ඇඳේ වහගෙන නිදා ගන්න ඕන කියන එක තවත් මිත්‍යා මතයක්. වැරදි. උණ හැදුනහම පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් ඇඳගෙන ඉන්න ඕන උෂ්ණත්වය පිට වෙන්න. උණ නම් කෑම නොගෙන ඉන්න ඕන කියන එක තවත් මිත්‍යා මතයක්. මේ feed a cold starve a fever කියලා කතාවක් මිත්‍යා මතයක් තියෙනවා. ඇඟට සීතල නම් කන්න ඕන, උණ නම් නොකා ඉන්න ඕන. මේක බටහිරත් නැගෙනහිරත් හැම තැනම තියෙන. උණ හැදුනහම තමයි හොඳටම කෑම ඕන. ඇඟට ඇතුළු වෙලා තියෙන විස බීජ සමග ෆයිට් කිරීමට පෝෂ්‍ය ගුණය විටමින්ස් ඇඟට අත්‍යවශ්‍යයි. බොහෝ දුරට නහය බර වෙලා කැස හැදිලා උණ එනවා නම් ඇඟ රස්නට දැනෙනවා නම් ඒක වෛරල් එකක් ඉන්ෆෙක්ෂන් එකක්. ඇන්ටිවෛරල් බෙහෙත් තියෙනවා. නමුත් හොඳම දේ තමයි ඒ වෛරස් එක ඇඟෙන් අයින් කිරීමට ශක්තිය සහ පහසු බව ඇඟට ලබා දීම. ගිය සතියේ මට උණ හැදුණු වෙලාවේ මම කළේ මෙන්න මේවා. 1. ලුණු මිශ්‍ර මද උණු වතුරෙන් නාසය හේදුවා.
ලුණු අඩුවෙන් දාන්න ඕන. නැත්නම් ඔහම නායට දාලා ඔහම ස්ප්‍රේ කරන්ට් එකක් තියෙනවා. ඒකට අනිත් නාස්පුඩුවෙන් ඒ පිට වෙනවා. ඒක එකක්. දෙක ලුණු මිශ්‍ර උණු වතුරෙන් උගුර සේදුවා ගර්ගල් කරනවා කියන්නේ කට්ට වතුර අරගෙන උගුර හොදනවා. මේ හැබැයි ගොඩක් ලුණු දාන්න එපා. ඒක උගුර හිර වෙලා චෝක් වෙන්න පුළුවන්. 3 දවසකට කීප වතාවක් උණු වතුර බිව්වා. ගොඩාක් කීප වතාවක්. ලේවල වතුර තියෙන්න ඕන විස බීජ ෆ්ලෂ් කරලා යවන්න. ඊළඟට ප්‍රෝබයොටික්ස් සහිත යෝගට් දවසකට දෙපාරක් කෑමට ගත්තා. මේ තියෙන්නේ මේක වීගන් යෝගට් එකක්. මේ ආමන් සහ කජු වලින් හදලා තියෙන්නේ. මේ ප්‍රෝබයොටික් එක දවසකට කීප වතාවක් ගත්තා. මොකද ප්‍රෝබයොටික්ස් අත්‍යවශ්‍යයි. ඊළඟට වැඩිපුර විටමින් ගත්තා. දවසකට 3 පාරක් උදේ දවල් හවස විටමින් C 1000 මිලිග්‍රෑම් ගාන ගත්තා. ඒ කියන්නේ දවසකට 3000 මිලිග්‍රෑම්ස්. මේ මම ගත්තු මේක විශේෂයෙන් මේක මේ ගමි බෑ එකක්. ඒ කියන්නේ මගේ සිස්ටම් එක ස්ට්‍රෝං කරගන්න ඕන වඩා ශක්තිමත් කළා වෛරස් එක සමග ෆයිට් කරන්න ශක්තිය ලබා දෙන්න. සමහරු නොදන්නකම උණ ගත්තාම කියනවා වැඩිපුර විටමින් ගන්න ඕනේ නැහැ කියලා. විටමින් සම්පූර්ණයෙන් නවත්තනවා. විටමින් සහිත එළවලු පළතුරු වැඩිපුර කන්න ඕන. මේ පිළිවෙත් අනුගමනය කරලා දවස් 3න් ඇගේ අපොහසතාවයයි උණයි ලෙඩයි ඔක්කොම මම සනීප කරගත්තා. අවසන් වශයෙන් තවත් වැදගත් දෙයක් ඔබ දැනගත යුතුයි. නහය ඇතුලේ ඊළඟට උගුරේ වෛරසස් පුළුවන් තරම් ඉක්මනට අයින් කරගන්න ඕන. මොකද කාලයක් තිබුණොත් ඒවා බැක්ටීරියල් වෙනවා. ඔය කහ පාටට සෙම කැටලා යනවා කියන්නේ බැක්ටීරියල් වෙලා. සෙම කහ වෙන්නේ දුගඳක් එන්නේ මැරුණු බැක්ටීරියා නිසා. සාමාන්‍යයෙන් සුදු පාටට සෙම කැටලා යනවා කියලා කියන්නේ වෛරල් ඉන්ෆෙක්ෂන් එක. බැක්ටීරියල් වුණොත් ඇන්ටිබයොටික් ගන්න වෙනවා. ඒක ගොඩාක් කරදරයි. කාලයක් යනවා සනීප වෙන්න. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වෛරල් ඉන්ෆෙක්ෂන් එකෙන් සුව කරගන්න ඕන. ඒ සුව කරගන්න පුළුවන් වෙන්නේ මම මගේ උණ සනීප කරගත්තු ආකාරයට. එහෙමනම් ඊට පස්සේ උණ හැදුනහම මේ එක පාරට මේක යටපත් කරන්න උත්සාහ ගන්නේ නැතුව ඒකට හේතුව හොයලා බලලා අන්න ඒ හේතු අයින් කරන්න උත්සාහ ගන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.